අපි මෙතන කතා කරන්නේ ග්‍රෝවර්ට් ලංකාවට අලුතෙන්ම ආපු හයිබ්‍රිඩ් ඉන්වර්ටර් සීරීස් එක ගැන. මේකේ මොඩල් එක ගැන කතා කරොත් මේක SPM කියන මොඩල් එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකදී අපි වයරින් එක ගැන තමයි මුලින්ම පැහැදිලි කරන්න මෙතනට ආවේ. මුලින්ම මේකේ ස්ක්‍රූස් ටික ගලව ගන්න ඕනේ උඩ තියෙන ඇලන් කී එකකින්. ඊට පස්සේ අපි DC කනෙක්ටර්ස් ටික අපි සම්බන්ධ කරගන්නවා මෙතන MC4 කනෙක්ටර්ස් වලට +1 -1. ඒත් එකත් මේ විදිහට තමයි අපි ෆික්ස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බැටරි ටර්මිනල්ස් ටික තමයි අපි කනෙක්ට් කරගන්න ඕනේ මේ විදිහට +1 -1. ඊළඟට අපි CT ටික හයි කරගන්නවා. මෙතන තියෙන පෝට් එකට තමයි අපි හයි කරගන්න ඕනේ අපි CT ටික. CT හයි කරගත්තන් පස්සේ ඉන්වර්ටර් එක මොනිටරින් එකට සම්බන්ධ කරගන්න ඕන WLAN එක අපි එකට යූස් කරන්නේ Shine WLAN X2 කියන මොඩියුල් එක. ඒක මෙන්න මේ විදිහට තමයි අපි ෆික්ස් කරගන්නේ ඉන්වර්ටර් එකට. ඉස්සර සවි කරගත්ත CT එක මෙන්න මේ විදිහට තමයි මෙතන කරගන්නේ. මේක පෙන්නලා තියෙනවා මේක බලන්න පුළුවන් මේක යට තියෙනවා LK කියන එක. මේක මේ load කියන එක තමයි මේ L කියන එකෙන් අදහස් කරන්නේ. අපි මේක අපේ බස් බාර් එකේ CB in පැත්තට තමයි මේක අපි දාගන්න ඕනේ. හරියටම ඩිරෙක්ෂන් එක එන්න ඕනේ load එක පැත්තට. ඒ කියන්නේ ඉන්වර්ටර් එක පැත්තට එන්න ඕනේ මේ ඩිරෙක්ෂන් එක. ඒ විදිහට තමයි අපි මේක හයි කරගන්නේ. මුලින්ම ඉන්වර්ටර් එක ඔන් කරගන්න අපි බැටරි පැත්ත තමයි මුලින්ම ඔන් කරගන්නේ. ඒ බැටරි පැත්ත ඔන් කරගත්තන් පස්සේ ඊට පස්සේ MC4 කනෙක්ටර්ස් එකෙන් DC පැත්ත අපි ඔන් කරගන්න ඕනේ. මේ පැත්තේ ස්විච් එක තියෙනවා. ඒක අපි ඔන් කරගන්න ඕනේ. ඊට අමතරව මෙතන on off ස්විච් එකකුත් තියෙනවා. ඒකත් ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි AC සයිඩ් එකත් ඔන් කරගන්නවා. ඒ විදිහට තමයි මේක සම්පූර්ණයෙන්ම ඉන්වර්ටර් එක ඔන් කරගන්න විදිහ. දැන් මේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා කොහොමද මේ ග්‍රිඩ් එකත් එක්ක කනෙක්ට් වෙලා ඊට පස්සේ පැනල් වලින් එක්ක කනෙක්ට් වෙච්ච එකත් එක්කම බැටරි එකත් කනෙක්ට් වෙලා ඒකේ පෝට් වෙන ආකාරය පෙන්නලා තියෙනවා. මේකෙදි අපිට මැනුවලි සෙටින්ග්ස් හදාගන්න පුළුවන්. ඒකට මෙතන මේකෙදි බලා ගන්න පුළුවන් මේකේ බේසික් සෙටින්ග්ස්, ඔපරේෂන් මෝඩ්ස්, ස්විච් සෙටින්ග්ස්, ජෙනරේටර් සෙටින්ග්ස්, බැටරි සෙටින්ග්ස්, ස්මාර්ට් ලෝඩ් සෙටින්ග්ස්, ඇඩ්වාන්ස් ෆන්ක්ෂන් සෙටින්ග්ස්. කොහොම බේසික් සෙටින්ග්ස් වල අපිට අවශ්‍යම නැහැ. මේකේ මැනුවලි ඔටෝමැටිකලි මේ ඔක්කොම ඊයර් එක මන්ත් එක ඩේට් එක වැටලා තියෙනවා. අපිට ඒක වෙනසක් කරගන්න ඕන කරගන්න පුළුවන්. ඊට අමතරව ඔපරේෂන් මෝඩ්ස් අපිට යන්න නම් අපිට පාස්වර්ඩ් එක දීලා තමයි යන්න ඕනේ 1 2 3 4. ඒකට ඒකෙදි අපිට ඕන කරගන්න පුළුවන්. ඒකෙදි අපිට අවශ්‍ය පැරාමීටර්ස් මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. දුර අවශ්‍ය නම් අපිට මැනුවල් එක යූස් කරන්න පුළුවන්. මොනවද චේන්ජ් කරගන්න ඕන.